අද ලෝකයේ තාක්ෂණය ඉතාමත් වේගෙන් වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වෙන ලෝකයක ජීවත් වෙනකොට ඒ තාක්ෂණයත් එක්ක අනුගත වීම තුළින් අපිට විශාල වාසි ගොඩක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. අපි අද කතා කරමු SLT Mobitel ස්මාර්ට් ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන. ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා වාහනයක් කොහොමද ගමන් කරන්නේ, වාහනයක් කොතනින් කොතනට යනවද, දැන් මේ වෙලාවේ කොතනද තිබෙන්නේ, ඒ වගේ ෆීචර්ස් වගේම fuel sensors සරහා fuel management එක ගැන ඩීටේල් ලබා ගන්න හැකියාව තිබෙනවා. SLT Mobitel ඉදින් ගෙන එන මේ fleet management system එකේ ප්‍රධාන අංග තුනක් ගැන අපි අවධානය යොමු කරමු. පළවෙනි එක basic features විදිහට ලැබෙන fleet management system එක හරහා ලැබෙන වාහනයක් මොනිටර් කිරීමේ හැකියාව, දැන් වාහනේ කොතනද තිබෙන්නේ, වාහනේ මොන වගේ වේගයකින් යනවාද කියන ගන්න ඩීටේල් එක, ඒත් එක්කම fuel management එක හරහා ලැබෙන fuel කොච්චරක් පාවිච්චි වෙනවද කියන ඩීටේල් එක. පියදුරු මහත්මයා විසින් වාහනේ ඉතාමත් වේගයකින් යනවා නම් ඒ වාහනේ වේගය පාලනය කිරීම, ඒත් සමගම රියදුරු මහත්මයා සඩන් බ්‍රේක් කරනවාද, ඔහු යන ගමන් මාර්ගයේ යම්කිසි වෙනස්කම් තිබෙනවා නම් ඒ වෙනස් කිරීම රීරූට් කිරීම වගේ හැකියාවන් මේ ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා ලබා දෙනවා. මේ ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා ඔබට ලැබෙන සුවිශේෂී තවත් අංගයක් වන්නේ අපි ට්‍රැඩිෂනල් විදිහට කරපු ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් පරිබාහිරව නවීකරණය වූ ෆ්ලීට් මැනේජ්මන්ට් එකට යන එක. ඒක තමයි අපි වෙනදට පුරු වෙලා තිබුණේ පොත්පත්වල ලියලා වෙහිකල් එක මැනේජ් කරන්න. මේ අවස්ථාවේදී මේ ලැබෙන ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා ඔබට අවස්ථාව ලැබෙනවා ඒක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරහා කරගන්න. වාහනයට තියෙන ඉන්ෂුරන්සස් ඒවා එක්ස්පයර් වෙන්න තියෙනවා නම් ඒවා පිළිබඳව කලින් දැනුවත් කර ගැනීමට, ඒ වගේ ඇලර්ට්ස් ලබා දීමට, ඒ වගේම වාහනේ අපි රනින් එක හැම වෙලේම මොනිටර් කරන නිසා අවස්ථාව තියෙනවා වාහනේ සර්විස් ඇලර්ට්ස්, ඒ වගේ ඇලර්ට්ස් ලබා දීමේ හැකියාවත් මේ සිස්ටම් එක හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාමත් හොඳින් සහ කාර්යක්ෂම වෙහිකල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරගැනීමේ හැකියාව ලැබෙනවා මේ සිස්ටම් එක භාවිතා කිරීම හරහා.